ආයි මගේ හලෝ මගේ රත්තරන් යාළුවනේ. හායි කොහොමද ඉතින් ආදට ඔන්න ටික දවසකට පස්සේ අරගෙන ආවා තවත් ලස්සන ව්ලොග් එකක්. මේ අපි අවුරුද්දට ගියපු ට්‍රිප් එක අපි බලමු කොහෙද යන්නේ කියලා. මේ ට්‍රේන් එකෙන් ආවේ මාතරට. මාතරින් අපිව පික් කරන්න අපේ යාළුවෙක් එනවා. යාළුවා එනකන් අපිට මාතර ස්ටේෂන් එකට වෙලා ටිකක් වෙලා ඉන්න වුණා. ඇත්තටම එයා ආවේ නෑ හැබැයි. අපිට ඒ නිසා බස් එකේ යන්න වුණා කුරැස්සට. සෙනඟ ටිකක් වැඩියෙන් හිටපු නිසා අපිට අමතක වුණා වීඩියෝ එකක් ගන්න. මේ අපි බස් එකෙන් බැහැලා බස් හෝල්ඩ් එකේ ඉන්නේ. තාමත් හැබැයි යාළුවා මෙතනටත් ඇවිල්ලා නෑ. හරි ෂෝක් ඔක්කොම එක්ක යන්න ඕකේ ආවේ. අපි නාන්න යන්න හදන්නේ. අපි මෙන්න මේක තමයි නාන්න යන්නේ. කොල් බඩගායි නේද? සෑමන් බයික් එක ආයේ දෙන්න මෙන්න මේක ඉල්ලම්බ. ඔය ලෑන්ඩ් මාක් ලයිසන්ස් මට පදින්න බැරුව හම්බෙලා තියෙන නොමිලේ. ආ ෆොටෝ දෙනවා. දෙනවනේ ඒක තමයි. දෙනවා. කෑ ගන්න. මෙයා සින්නේ. ව්‍යාපු ගාම චේන්ජ් කරන් ලෑස්ති වුණා නාන්න යන්න. මේ තමයි එතන. මාර්ම ලස්සනයි. පරිසරයෙන් වැහිලා වගේ තියෙන්නේ. එතනට යනකම් පේන්නේ කියන්න වචන හරිම ලස්සනයි.
මහා කොස්දන්සල. හරිම සීතලයි වතුර මෙතන. ගහකොත් කඩාගෙන වැටිලා තිබුණේ. ඉතින් නාලා කාලා අපි ආයෙම ආවා යාළුවලා ගෙදරට. ඊට පස්සේ ඉතින් අපිට මහන්සියට නිින්ද ගියා. අපිට හැරෙද්දි ටිකක් රෑ වෙලා. එහෙම්මම අපි ගියා තවත් එන්ජොයි කරන්න පුළුවන් තැනකට. අපේ මේ ප්‍රෝජෝගේ උපන්දිනේ ඉතින් යාව සර්ප්‍රයිස් කරන්න අපි කේක් එකක් ලෑස්ති කරා. හැබැයි මං හිතන්නේ නෑ එයා සර්ප්‍රයිස් වුණා කියලා. මොකද එයා දැනන් හිටියා අපි එහෙම දෙයක් කරයි කියලා. ඉතින් ඊට පස්සේ අපි කාලා බීලා නිදාගත්තා. ඊළඟ දවසේ උදේම ලෑස්ති වුණා අපේ ගමනේ පටන් ගන්න. අපි ගමන යන්නේ බයික් වලින්. බලමු හෙට උදේට කොහෙද යන්නේ කියලා. Good morning! ඔන්න අපි පටන් ගන්න තියෙන්නේ අද දවසේ ගමන යන්න. අපි මේ යන්නේ දෙනියායේ පැත්තට. මුලින්ම අපි යන්නේ ගැටබරු පන්සලට. බලමු ඉතින් ගිහිල්ලා. මේක නම් හරිම ලස්සන ට්‍රිප් එකක් වෙයි කියලා මං හිතනවා. මොකද අපි හැමෝම ගොඩක් ආසාවෙන් ආපු ට්‍රිප් එකක් නිසා. ගිහින් බලමු. ඔයාලත් එන්න. මේ ගැටබරු පන්සලට යන පාර කිලෝමීටර් 2ක් විතර අතරට යන්න තිබුණා. ටිකක් වංගු වැඩි මේ පාරේ. ඒ හින්දා යන කට්ටිය හැමෝම පරිස්සමින් යන්න ඕන. අපි මේ ගැටබරු පන්සලට අරගෙන තමයි ඉන්නේ. දෙනියායේ ගෝ දෙනියායම නෙමෙයි. දවසේ අපි ෆස්ට් ස්ටොප් එක තමයි මේක. ගිහිල්ලා බලමු. අපි ෆස්ට් ටයිම් තමයි ඉන්නේ.
දෙනියායේදී අපේ සෙට් එකේ තව යාළුවෙක් එකතු වෙනවා. තමයි මේ. එයාවත් එක්ක අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ ෆැට්නා වලට. ගිහිල්ලා බලමු. මම යන්නේ ෆස්ට් ටයිම්. ඒ නිසා අපි බලමු මොන වගේ සිටුේෂන් එකක් තියෙවිද දන්නේ එතන. මේක තමයි ෆැට්නා යන පාර. ටිකක් නෙමෙයි ගොඩක්ම ඇතුළට යන්න තියෙනවා. වැඩි දුරක් වාහන වලින් යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ජීප් වලින් යන්න පුළුවන් ඕන කෙනෙක්ට. මම හිතන්නේ ඒක ජීප් එකක් රුපියල් 9000ක් වගේ ගන්නවා. මේ සෙට් එක තමයි පැට්න බයිකින් ආව. එතනට අපි මේ ආවේ දෙනියායේ ඉන්න යාළුවගේ ගෙදර. අද අපි රැට ඉන්නේ. එයාලගේ ගෙවල් ළඟ තියෙනවා ගඟක්. අපි දැන්ටත් නාන්න යන්න හිතාගෙන ඉන්නේ. ගිහිල්ලා බලමු අද මොකද මෙහි කරන්නේ කියලා.
අපි ආවා කන්න. The next day අද අපි යන්නේ වලස්මුල්ල පැත්තට. එහෙත් අපේ යාළුවෙක් ඉන්නවා. අපි අද ඉන්නේ එයාලගේ ගෙදර. බලමු ගිහිල්ලා ඒ පැත්තේ අපිට බලන්න තියෙන්නේ මොනවද කියලා. මේ පරිසරය ගැන කියන්න වචන නෑ. හරිම සුන්දර ලස්සන පරිසරයක්. ඉතින් අපි චුට්ටක් නැවතුණා ෆොටෝස් ගන්න, පරිසරය ලස්සන විඳින්න, ඔය වගේ දේවල් වලට. අපි මහන්සි නිවා ගන්න ටිකක් නැවතුණා. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් කන්න හිතිලා කඩයක් හම්බුණා පාර මගදී. අපි එතනින් නැවතිලා අයිස්ක්‍රීම් කාලා අම පිටත් වුණා. හැබැයි කඩේ ළඟම තමයි අපේ යාළුවගේ ගෙදර තිබිලා තියෙන්නේ. ඉතින් අපි එහෙට ගිහින් චේන්ජ් කරන් ලෑස්ති වුණා ආයිම ගිනි පෙට්ටි පාලම ගාවට යන්න. ඔයාලා අහලා ඇති නේද? අපි ගිහිල්ලා බලමු. ලගින තාරාවන්න වන්න දෙවන් මේ තමයි ගිනි පෙට්ටි පාලම. මෙතනට වතුර එන්නේ අර අපි කලින් දැකපු ජලාශයෙන්. එතන ඉඳලා ටිකක් එහාට වෙන්න තමයි මෙතන තියෙන්නේ. දිගම දිග පාලම් දෙකක් තියෙනවා මේකේ.
ඉතින් ටිකක් පරිස්සමින් තමයි පාලමේ එන්න ඕන. ඒ හින්දා යන කට්ටිය හැමෝම පරිස්සමින් ගිහින් එන්න ඕන. අපි නාලිවරයි හයිමත් එන්න පිටත් වුණා. අපි හැමෝටම දැන් හොඳටම බඩගිනි. නූඩ්ල්ස්ලා බෙටා. මේ වතුර බෝතලේ. දැන් මේ පොලිමට එන්නේ දස්සලක් වගේ නූඩ්ල්ස් කන්න යන්නේ. නූඩ්ල්ස්ලා බෙටා. Open the door. Please open the door. Sahan open. නූඩ්ල්ස් කන්න යන්නේ. මේ තමයි අන්තිමට කාලේ වුණාම තත්ත්වේ. දුකින් වුණත් ඉතින් අපි පිටත් වුණා. එම ගෙදර එන්න මේ අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. අවුරුදු ට්‍රිප් එක තමයි මේ. මම ගොඩක් එන්ජොයි කරපු ට්‍රිප් එකක්. ඒ වගේම දවස් 3-4ක් වෙච්ච ට්‍රිප් එකක්. ඒ වගේම මම YouTube එකට දාන තිකම vlog එක මේක. ඒකෙම තේරෙනවා අපි කොච්චර එන්ජොයි කරලාද කියලා. මට මේ vlog එක edit කරගන්න ටිකක් පරක් වුණා. ඒත් කොහොම හරි අප්‍රේල් ඉවර වෙන්න කලින් ඔන්න මම අද vlog එක දානවා. ඉතින් ඔයාලා එන්ජොයි කරා නම් මේ vlog එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ vlog එක පුරාවටම අපේ කට්ටියගේ නික්නේම්ස් ඇහෙන්නේ නැති ඔයාලට වැඩිපුරම ඇහිච්ච නික්නේම් එකත් කමෙන්ට් එකක් දාන්න. ගමන අවසානයට ඇවිල්ලා තියෙන. ඉතින් අපි බයික් ආයිම බාර දීලා නැවතත් ට්‍රේන් එකේ තමයි මාතරේ ඉඳන් ගෙදර එන්න ලෑස්ති වෙන්නේ. ඔයාලට මේ පාර අවුරුදු කොහමද? ඔයාලා ෆැමිලි එකත් එක්ක යාළුවොත් එක්ක මේ පාර ට්‍රිප් එකක් එහෙම ගියාද? ගියා නම් මේ කොහෙද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ අවුරුද්දේ කොහෙවත් යන්න බැරි වෙච්ච හැමෝටම තමන් ආදරය කරන අයත් එක්ක ඉක්මනින්ම ලස්සන ට්‍රිප් එකක් යන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලමු අපේ කට්ටියගේ අදහස් කොහොමද කියලා මේ ට්‍රිප් එක ගැන. සංගවී ගියා මතකේ වෙලා කොහෙදෝ තියා. ඉතින් ඔන්නොහොම තමයි අවසානයේදී අපි බහින්න ලං වුණාම අපේ එක යාළුවෙක් ඉතුරු වුණා. එයා ඉතින් ඇස්වල කඳුළු පුරවගත්තා අපි බහින්න හදන නිසා. එයා තනියමනේ ඉතුරු ටික යන්න වෙන්නේ. ඉතින් එයාටත් ටටා බයි කියලා අපි ලෑස්ති ට්‍රේන් එකකින් බහින්න. එහෙනම් තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම එන්නම්. මේ vlog එක බලපු ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. ලස්සන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි බයි.
ගියා